මොන්ටිසෝරියේ නායකයේ එන්න අපි එක ළඟ තමයි දෙකේ පන්තියේ කටි කරගෙන ඇරියේ එක තමයි 10 පන්තියේ ලියුම දීලා ටොපිය කෑවෙත් එක තමයි දෙහෙව් දෙන්න බඳිනවා අද රැට ජිංගි ජිංගි අම්මා පාසුදු අල්ලලා නැ වෙන එකෙකුගේ අතින්වත් පාර යනකොට බලලා නෑ මම දෙන්න කෑලිවර දිලා වදින් වයසකක් නෑ වරදින්න බෑ අම්මගේ සුදු පුතාමු ඕනේ මගුලක දිවුරනවා මම පෙව්වා තාමත් හොඳ බඩු ඒරියත් එකයි මේ හලෝ හරි ලංකාව පොන්චි රටක ඒ පොන්චි රටේ මට කොහෙත් එකයි තේරුණාද තෝ අරාබියේද කොහෙත් එකේ මොකෙද්ද භාෂාව මොකද්ද අපිට මේකයි වල්ලි අයියා කියහන්කෝ ඕගොල්ලෝ සැපෝන උදේ ඉඳන් ඔව් නේද ඔව් ඒ ඉඳන් ඒ විදිහට තමයි බලපවත්තන්නේ නේ අඩෝ මේ පොකෝ මේ කාගනි මේ කිරිවතුන ගමේ ඔව් මගේ දෙන ලයිට් කියපොත් අපිට අඩෝ මං අම්මන් නෙවෙයි කිරි අම්මන් තෝකෝ මං පරණ දාලා කියන්න කියන්න මේ තේරුම් ගනි තේරුම් අරන් මගේ නම්බරේ වලට වැටෙනවානේ ඔව් කතා කරලා අඩ අම්මට දුකන් දෙන්නේ ආයෙත් තෝරනවා මම හරි ඒක තමයි උඹ අයියා නම් එච්චර එන්නේ හරි එනවා එච්චර හරි එහෙනම් උඹ අයියා නම් අඩි තුනේ 15 වලට වරෙන් 180 ක් ගලිම බලයන් දකුණට පන ෂේප් එකම ඔය 180 ගහන්න ඕනේ මොන පැත්තද යකෝ ඔය වරවන්න කියන්නේ අර පැත්තක් කියපන් 180 කියන්නේ යූ ටර්න් එක පැත්තක් කියන්න ඕනේ නෑ 180 ගහන්න ඕනේ දකුණු පැත්තේ අපි අහනවා කොහොම 180 කියනවා පිටිපස්සට යන්නේ අර කැඩුනා රේඩාර හදනවද ඔය ඒ උනට අපි දන්නවද ඔය තම්සලාට පෙවුන්නේ නැතුණට අපි දන්නවද ඒ වම් පැත්තේ දකුණු පැත්තේ සේස් කියලා අපි අර අවුලක් නැහැ ඔහොම දකුණට හිමිට බ්‍රේක් ගා බ්‍රේක් ගාපන් ඔව් කෙල්ලෝ ඕනේ විශ්වද බම් මේ කාලේ හොදර දරුවෝ ඉගෙන ගන්න හරිද මාස 5යි තියෙනවා එතකොට ෆුල් මචං এডুকেෂන් එකට ෆුල් ફોකස් එක දෙන්න ඕනේ තේරුණාද ඊළඟ කාරණාව බොන්න එපා මචං බොන්න එපා අර කෙල්ලෙක් දැක්කනේ කියනවා බොන කොල්ල 1000ක් මැද්දේ නොබල කොල්ල තමයි සුපිරි කොල්ල ඒ ඉන්න මේ මාස 5 ඉඳලා උදේ ඉගෙන ගන්න ඕනේ දරුවෝ වාටේ යන්න දෙන්න 1000ක් අස්සේ වාටේ යන්න දෙන්න තමයි සුපිරි කෙල්ල මාව බඳවන්න හරි කලබලේ අනේ බං ගොඩක් අය කියන්නේ මම හරි පුච්චියලා ඒකට ගොඩක් දැනෙන්නේ ඒ තියර වරේට ගියා දන්නේ මට බඳින්න බෑදන් තමයි සියතයිනේ බං එලෙක්ට් වරගන්න මොනවද කියලා බලන්න එයා දෙන්නෝනේ එයා අස්සලෙන්නෝනේ එයා දුවෙන්නෝනේ හැබැයි එක දෙයක් තියෙනවා මනසින් දෙන්නේ දියා ඒ මොකද්ද එයා වටේ යන්න ඕනේ වටේ යන්න දෙන්න 1000ක් අස්සේ වටේ යන්න දෙන්න තමයි සුපිරි දෙන්න
Это тебе от Застава подарки, сертификат на 30 тысяч. Зубы, лечи будешь. Испугались? Обосрался. От Застом тебе сертификат на 30 тысяч. Застомдан сам сертификат 30 Также от Застом идет акция на санацию 330 тысяч удаление и лечение зубов Застом. Поэтому, брат, это пранк. කොහිනන්න ආවේ මේ මොකෝ කවුරු හරි මට මෙන්න මෙහා ගියත් නිවුස් වෙනවා මේ මගේ කවුසන්නතෝ පලයන් ගෑණියේ අන්ද මං දන්නේ නැත්තර මේ කවුද කියලා අනේ ප්ලීස් ඔයගොල්ලෝ දන්නවනම් මට උදව් කරන්න මේ ගෑණියේ බොවේ බලු කතාව නතර කරගනි එහෙම නැත්නම් මං එළියට ආවොත් බවුල ඉඳලා යටිපතුල් වලට යනකම් උදළු ගන්න අන්න ඒක දැනගනි මේකේ කෝටි කීයක් තියෙනවද? මේක යාළුවා කෝටි 5ක් තියෙනවා. අනිවාර්යයෙන්ම කෝටි 5 දිනුමක් ඇදෙන්න ඕනේ යාළුවට. මං කියන්නේ. කෝකෙත් තියෙන්නේ කෝටි 5. මේ අද කෝටි 5 තියෙන්නේ. මේකට ඇදෙයිද? අනිවාර්යයෙන්ම ඇදෙන්න ඕනේ. එනේදී උඹ ගනින්කෝ. ඇදෙනවා නෝ. New world record. Two eggs, double yolker. Triple double. Come on, let's go. Come on. What the fuck? Those eggs are huge, cunt. Those eggs are huge. 4 for 4. Well, we're going to the Kaz tonight. Five, motherfucker. Five, motherfucker. 5! What the fuck? You gotta keep going. You gotta. I don't care if it's small eggs. I don't care. I'll help you eat them. 6! 6 double fucking yolkers. What the fuck is this shit? 7! Oh my god, Yoki. Oh, we're gonna go tonight. 8! What the Come on, baby. Come on. We gotta Come on, baby. It's a mutant eggs. What is going on? Oh my god! Kamu මේවා කොහෙන්ද ගෙනාවා? ඔව් ලේබල් එක. ග්‍රීසිද කාටද වික්කේ? ලිදිනේක මලේ මේ තුන්වෙනි වගේ තා කොච්චරක් වික්කද? 100ක් වගේ. උදේ මේ ඇතුලේ තියෙන්නේ මොනවාද? සුළු තියෙන්නේ ස්ප්ලිට් එකක් තියෙනවා. ඒක කොහෙන්ද ගන්න? ෂොප් එකේම විදේශ මත්පැන් විදියට තමයි තමුන් මේක ගෙනියන්නේ. කොච්චර ලාභයක් එක බෝතලකින් තියෙනවද? 1000ක් වගේ. විකුණන්නේ කීයද? අපි විකුණන්නේ 4000 ආණ්ඩුවට හම්බ වෙන බද්ද තමුන්ගේ අතට යනවා. ආණ්ඩුවෙම තමයි ගන්නේ.
Alright, so how you feel about the water today? It's beautiful outside today. Look at the sun. The sun is so gorgeous. Whoa, are you making me laugh on camera? Alright, it's bro? not that Bro, don't serious. make me break It's not that serious. නිකම් ප්ලාස්ටික් වගේ. ඩයිනසෝ කෙනෙක් අපේ යාළුවෙක් අල්ලගෙන ආවා. හැබැයිට එයා මැරිලා. සර් අම්මා කෙනෙක් පැටවු 3 දෙනෙක් අරගෙන යනවා. හැබැයි තව මොකද්ද කොළපාට ගුලියකුත් තියෙනවා. ඔය කොළපාට ගුලිය අපේ යාළුවෝ වෙන්නේ නැති. හැම දෙයක්ම කිව්වේ සලකුණු වලින්ද? අනේ නෑ විකාරද? මං කලින් මේගොල්ලෝ එනවා දැක්කා. ඕනේ. 3 වෙනි නීතිය තමයි. බඩේ අමාරුව තියෙනවා නම් පේලිය පිටිපස්සෙන් එන්න. ඔයාගේ මොලේ අවුල් වෙන්න ගත්තේ කොයි කාලෙද? මීට මාස 3කට කලින් මං දවසක් උදේ හැරෙනකොට අන්නාසි ගෙඩියක් අසාද බැදලා. ඒක කැත අන්නාසි ගෙඩියක්. ඒත් ගතිගුණ හරි හොඳයි. මොකද කියන්නේ? දරු පොලක් හදාගන්න කැමැත්තක් නැහැ. මල්නියනෙන් ඇන මාතුන් අයියට අය මාසයකට වැලිකඩ ගියේ මං වැලිකඩ පිරිලා අඳුරන පොරවල් ආපහු යන්නට හිත නෑ දැන් මාතුන් අයියට ඇන්න වෙලේ මං චුට්ටක් දුර දිග හිතුවා නං ජීවිතාන්තෙට තීන්දුව අරගෙන ආයෙත් ඇතුළට එනවා මං මල්නියනෙන් ඇන මාතුන් අයියට අය මාසයකට වැලිකඩ ගියේ මං වැලිකඩ පිරිලා අඳුරන පොරවල් ආපහු යන්නට